හායි යාළුවනේ කොහොමද? අද ඉතින් මම මේ යන්නේ මාවනල්ලා අරණායකවට කට්ටිය ගොඩක් කට්ටිය දාන්නගෙන. ගෙස් ගන්න පුළුවන් කොහෙද යන්නේ කියලා. අපි තව ටික දුරක් ගියාම කියන්න කොහෙද මේ යන්නේ කියලා. ඔබයි මගේ ජීවිතේ. ඉතින් මට ඔක්කොම නම් වීඩියෝ කරන්න බැරි වුණා. ඔයාලට පේන ඇතිනේ අපි කොයි වගේ තැනකද දැන් නවත්තලා ඉන්නේ කියලා. මෙතන ඉඳලා යන්න තියෙනවා කිලෝමීටර් 1.5ක් විතර ඇතුළට. ඒ මොකද මේක මාර කැලෑව. යන්න පාරකුත් නෑ. ඒ වත්තර කැලේ. අපි ගිහිල්ලා බලමු මොනවා වෙයිද දන්නේ. ඇත්තටම අපිට මේ පාර යන්න අමාරුයි. මොකද මේක වාහන යන්න තියෙන පාරක් නෙවෙයි කියලා බැලුවල්මට හැමෝටම තේරෙනවා. අපි මේ බයික් අරන් යන්නේ පාර මැද බයික් එක දාලා යන්න බෑනේ. ඊළඟ අපි එවිදලා ගිහිල්ලා එද්දි බයික් එක නැතුනොත් එහෙම ඔක්කොම ඔයාලට පේන ඇතිනේ දියඇලි පාරවලුයි ගල් ගොඩවල් තනිකර මේක අඩි පාරක්. අපි යමු කොහොම හරි යන්නත් එපා. යාළුවනේ අපි මේ යන්නේ අහුපිනියල මාවනල්ලා අරණායක පැත්තේ මිනිස්සු නම් ගොඩක් කට්ටිය දන්න අහුපිනියල කියන්නේ මොකද්ද කියලා. මාව කියන ජල මූලාශ්‍රය පටන් ගන්න ස්ථානයට තමයි අසුපිනියල කියන්නේ. ඉතින් ඔයාලත් මේ ලස්සන තැන බලන්න යනවා නම් හොඳට මතක තියාගන්න මෙතන ස්නානය කරන්න නාන්න කරන්න නම් යන්න එපා. මොකද මෙතන ගම්වාසීන් කියන විදිහට පිළිගන්න ස්ථානයක්. හරිද? අපිත් මේ ගියාට නාන්න කරන්න අඳුම් අරගෙන එහෙම නෙවෙයි යන්නේ. හරිද? යාළුවා මම හිරවිච්ච හොඳම තැන තමයි මෙතන. ඇයි කියනවා නම් මෙතනින් එහාට නම් බයික් අරන් යන්න බෑ කියලා අපි දෙන්නට විතරක් නෙවෙයි බැලුවල්මට ඔයාලටත් තේරෙනවා. මෙතනට ඒ කියන්නේ අපි ඉඳපු තැනට උඩින් තියෙන පස්කම් දෙනලා ගල් කඩන් වැටිලා. ගල් කඩන් ගන්න කියන්නේ දැන් සාමාන්‍ය මට්ටමක තියෙන ගල් නම් ඒ කුඩින් අපිට රෝදින් පන්නලා යන්න හරි පුළුවන්. හැබැයි මෙතන තිබ්බේ පස්සේ ආපු ගලුයි ඒ මොදිවට තිරිවනා ගල් අපි දෙන්න හොඳටම දැනගත්ත මෙතනින් එහාට නම් බයික් අරන් ගියොත් පුතෝ බයික් එක කෙලවිලා බයික් එක යන්න සුදුරක් නැති වෙනවා කිය. ඉතින් කරන්න වෙන දෙයක් තිබෙන්නේ නැහැ. අපි දෙන්න කරේ ඕන දෙයක් වෙච්චායෙන් කියලා බයික් ඇතුළට ගලලා මෙතන ඉඳලා පයින් යන්න තීරණය කළා. රෙදි කෑලි වෙන්න තියන්නේ වා. අර පෙන්නේ මොකද්ද බං? බතලේ ගලද? ඔන්න චුට්ටක් කුස තට්ටක් අගේ තිබ්බා මේ වගේ යන්න තිබ්බා. දෙමෝපිය අහන්නේ නැහැ. හැනම් දෙන්න බයික් එක දාලා යන්නේ නැහැ හිතකින් නෙමෙයි දැන්. මේ බම් වාහනේ ගිහිල්ලා. කොහොමද බයික් කරගෙන ආවද? බන්න මෙතනින් යාට තියෙන පාරක් නෙවෙයි මේක තනිකර ගල් ගොඩක්. ඔයා ඌරු පරම්පරාවේ මානගොලි තලාග සුන්දරත්වයේ විදීමට අප ඔය හැම අයියම ලස්සන ෆොටෝස් වීඩියෝස් Facebook දාන්න TikTok දාන්න යන්න කලින් මේ වගේ කට්ටක් කන්න වෙනවම තමයි. ඔයාලට තේරෙනවා ඇතිනේ මේක තනිකර කැලයක් කිව්වට හතර වටේට තියෙන මාන කොච්චර හොඳ ප්ලේස් එකක් වුණත් අත් දෙකයි කකුල් දෙකයි නෑ යාළුවනේ ගන්නම දෙයක් නෑ. ඔයාලට පේනවද දියල්ලක් ගන්නවා වගේ ලස්සන ප්ලේස් එකක් ඈත. ඒකට ඔයා හිතන්නකෝ අහුපිනියල්ල තියෙන්නේ අපි ඉන්නේ කොහෙද කියලා. අපි දෙන්නට කන්ද කැලෙන් කිලෝමීටර් ගාණක් ඇවිදගෙන ආවට පස්සේ අපිට සෙට් වුණා පාරක්. අපි දෙන්න කල්පනා කරා යකෝ මේ පාරෙන්ද දන්නේ නැහැ මෙතෙන්ට එන්න තියෙන්නේ. හැබැයි මම නම් කියන්නේ මේ වගේ තැන් හැංගිලා තියෙන තරමට මිනිස්සුන්ගෙන් හොඳයි. මොකද මේ වගේ තැන් විනාශ වෙන්නේ මිනිස්සු අතින්ම තමයි. හුරේ එහෙනම් අපි දෙන්න මෙච්චර වෙලා කට්ට කාලා ආපු තැනට ආවා. මම මෙතනින් එහාට වචනයක්වත් කියන්නේ නැහැ.
මේ ලස්සනට පේන පින්තූර වලින් මොකක්ද තීරණය කරන්න මේ වගේ නිදහස් තැනකට එන්න ලැබීමත් පට්ට වාසනාවක් යාළුවනේ. මමත් ඔබගේ සදා මමත් ඔබගේ සදා සුපෙන් සුවඳක් නරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ හිනා අවුරක් නරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ. යාළුවනේ ඔයාලත් දැක්කන ඉතින් ෆොටෝස් වීඩියෝස් වලින් ඒ තැනේ ලස්සන ඉතින් ඔයාලත් යන්න ගිහලා එන්ජොයි කරන්න පරිස්සම් වෙන්න මොකද එතන බිලිගන්න ස්ථානයක්. ඔයාලට කියන්න තියෙන ඉතින් ඒක ස්වභාව දහමේ අපූර්ව නිර්මාණයක්. ගිහිල්ලා ඒ තැන තවත් මිනිස්සුන්ට පරිස්සම් කරලා දීලා සතුටු වෙලා ඔවත් එන්න. එන යාළුවනේ see you bye. සදා රැඳෙනු සිතේ ඔබ